කොටි සංවිධානයේ නායකයෙක් වෙන නෙදියවන් මේට සමගාමීව ජර්මනියට එනවා. ඔහු ලංකාවට ඇවිත් ජනාධිපතිතුමා හමු වුණොත් මේක ලොකු ප්‍රශ්නයක් වන නිසා ජනාධිපතිතුමා නෙදියවන් හමු වීමට මේ ජර්මන් ගමන යොදා ගැනීමේ අත්අරමුණ කියලා. ජර්මනියේ සංචාරයේ යෙදෙන අපිට මාධ්‍ය වාර්තා කරලා තිබුණු ආකාරයට නම් ජර්මනියේ චාන්සලර්වරයා තමයි ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මාධ්‍යයට තොරතුරු ලබා දීලා මාධ්‍යවල වාර්තා කරලා තිබුණු ආකාරයට ජනාධිපතිතුමාගේ සංචාරයේදී ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රධානියා වන චාන්සලර්වරයාවත් ඒ වගේම අපිට වඩාත්ම අදාළ වෙන විදේශ ඇමතිවරයාවත් හමුවන්නේ නැහැ. එහෙමනම් මේ සංචාරයේ යටි අරමුණක් තියෙනවා. මොකද රාජ්‍ය නායකයෙක් ඒ රටට යන්නේ තමන්ගේ අනිකා. ඉතින් කියන කවුන්ටර් පාර්ට්. රාජ්‍ය නායකයෙක් ආණ්ඩුවේ නායකයා බලද්දී අපි ඉන්දියාවේ ගිහිල්ලා ඉන්න අගමැතිවරයා ජනාධිපතිවරයා හම්බෙලා වැඩක් නැහැ. ඉන්දියාවට හමු වෙන්න ඕනේ අගමැතිවරයා. ඇයි? ආණ්ඩුවේ නායකයා අගමැති නිසා ජනාධිපතිනිය නෙවෙයි. එංගලන්තයේදී අපි හම්බෙන්න ඕනේ චාල්ස් රජතුමා නෙවෙයි අගමැතිවරයා. මොකද අගමැතිවරයා තමයි රට පාලනය කරන්නේ. අර සංකේතයක් විතරයි. එතකොට ජර්මනියේ වගේ චාන්සලර් කියන තනතුර තමයි ආණ්ඩුවේ ප්‍රධානී. එයා හමු වෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුන් තොරතුරු අනුව මාධ්‍ය වාර්තා කරේ නැහැ. එහෙනම් යන්නේ මොකටද? මේක මාලිමාවේ මේක යුරෝපයේ සිටින මාලිමා නායකයන් හමුවීමේ පෞද්ගලික සංචාරයක්ද? කලින් එතුමාලම චෝදනා කරලා තිනවා ජනාධිපතිවරු තමන්ගේ පෞද්ගලික සංචාර මහජන මුදලින් යනවා කියලා. මේකත් ඒ වගේ එකක්ද? තව චෝදනාවක් තියෙනවා විවිධ දේශපාලකයන් වගේම සමාජ මාධ්‍ය ක්‍රියාදාරයන් මතු කරලා තියෙනවා කොටි සංවිධානයේ නායකයෙක් වෙන නෙදියවන් මේට සමගාමීව ජර්මනියට එනවා. ඔහු ලංකාවට ඇවිත් ජනාධිපතිතුමා හමු වුණොත් මේක ලොකු ප්‍රශ්නයක් වන නිසා ජනාධිපතිතුමා නෙදියවන් හමු වීමට මේ ජර්මන් ගමන යොදා ගැනීමේ අත්අරමුණ කියලා. නැත්නම් යටි අරමුණ කියලා. මේවා අපි දන්නේ නැහැ. මේවාද දේශපාලන ලෝකයේ තියෙන කටකතා. මේවා ඇත්ත නැත්ත හෙළි කළ හැක්කේ ජනාධිපතිතුමාට පමණයි. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රධානියා වන චාන්සලර්වරයා මුණ ගැහෙනවද නැද්ද කියන එක ඉදිරි දින තුනේදී අපිට බලා ගන්න පුළුවන්.